මේ ඔයාලා දකින්නේ රත්නපුරේ තියෙන සෙනෙවිරත්න වනසුන්දර සරණ සෙවණ නිවාසය. ඉතින් අපේ ඔනිල පුතුගේ පළමුවන ජන්මදිනය වෙනුවෙන් උපන්දින සාදයක් වෙනුවට අප තීරණය කළේ මේ සෙනෙවිරත්න වනසුන්දර සරණ සෙවණ නිවාසයට දානයක් ලැගෙන යන්නයි. ඇයි මේ විවිධාකාරයේ ජීවිතයන් ලබන්නේ කියලා බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන පෙර සංසාරේ තමන් කරපු කුසල කර්ම ශක්තිය අනුව තමයි මේ හැම දෙයක්ම තීරණය වෙන්නේ. හැබැයි ඇත්තට මේක දානයකට එහා ගිය ආදරේ බෙදාගත් සුන්දර මතකයක්. පුංචි පුතෙකුගේ උපන්දිනය වෙනුවෙන් කරන්න පුළුවන් උතුම්ම දේ මේක කියලා එදා අපේ හාමුදුරුවෝ අපිට කියලා දුන්නා. බෙදාගෙන අමලි සිල්වත් කියලා වෙනකොට නැති දිලිට අප්පොඩියක් ගන්න කියලා බලන්න. මල්ලි දිහා බලන්න. මිනිසා සුවඳයි මලසේ එක. අද මේ චූටි කරන්නේ. චූටි කියන චූටි කප්පිය. අම්බාතයි සමනනය රෝසමනේ පනි විලගියා ආයන් දේවිදේ සමනය අල්ලල පනි වන්නා සමනනය මේමිතිරියේ මල්පනි බොන්නද දුඟාවේ නුඹේ රසන අත්තට දිගනට දීලා යනවාදු චින්තානිත් එකක් කියන මල්ලිට සින්දුවක් කියලා දෙන්න. චින්තානි අප්පොඩියක් ගන්න පොඩි පිළිවක්. මෙයාට කතා කරන්න බෑ හැබැයි ඕල්ල කුමාරි ලස්සන සින්දුවක් කිව්වා නේද? බත් බෙදලා දීපුවාම බත් කන්න කට්ටියත් එක්ක රෑම කන්න කාලේ අම්මත් එක්ක මල්ලිට හැපි බර්ත්ඩේ කියන්න ඕනේ ඈ. කට්ටියත් එක්ක හැපි බර්ත්ඩේ කියන්න ඕනේ. නින්ද ගියා. ඉතින් යාළුවනේ ඔයාලගෙන් පුංචි ආදරණීය ඉල්ලීමක් කරන්න මං කැමතියි. ඔයාලට පුළුවන් නම් මේ වගේ ආදරේ නොලබපු ආදරේ හොයන මේ වගේ ආදරණීය අයත් එක්ක ආදරේ බෙදා ගන්න.